ආයිබෝවන් අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කොහොමද ලියාගන්නේ කියලා. O level කරන ළමයින්ට තියෙන ප්‍රශ්නයක් තමයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න ගොඩක් අය දන්නවා වුණාට ඉක්මනට ඒක හිතලා ඉක්මනට ලියාගන්නේ කොහොමද කියලා පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ ගැන තමයි මම අද කතා කරන්නේ ඉක්මනට පහසුවෙන් කොහොමද ඔයාලා මේක ලියා ගන්න ඕනි කියලා. ඒක මොකද්ද මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන්නේ කියලා කිව්වොත් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියලා කියන්නේ පරමාණුවක්. පරමාණුවක් කියන්නේ මොකද? පරමාණුවක් කියන්නේ පදාර්ථයේ කුඩාම ඒකකය කියලා අපි හඳුන්වනවානේ. එතකොට මේ පරමාණුව ඇතුලේ ඉලෙක්ට්‍රෝන පිහිටලා තියෙන ශක්ති මට්ටම් වලට. ඒ ශක්ති මට්ටම් වල කොහොමද මේ ඉලෙක්ට්‍රෝන හැඩගැහිලා තියෙන්නේ කියන එක මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයෙන් අපිට පෙන්වලා දෙනවා. ඒක තමයි නේද? ඔයාලට මේක මෙහෙම කිව්වට තේරෙන්නේ නැහැ. අපි හින්දා මුලින් ඉඳලා බේසික් විදියට මින් ගැන කතා කරමු. මුලින්ම ගත්තොත් පරමාණුක ආකෘති ගොඩක් දෙනෙක් ඉදිරිපත් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය විදිහට අඳිනවා පරමාණුවක මැද තියෙනවා ධන ආරෝපණයක්. මේකට අපි කියනවා න්‍යෂ්ටිය කියලා. ඊට අමතරව වටේට ශක්ති මට්ටම් 4ක් තියෙනවා. ඔයාලගේ මට්ටමේදී 4ක් ගැන කතා කරනවා. මේ තියෙන ශක්ති මට්ටම් 4ක්. මේකට අපි කියනවා ධන ආරෝපණ තියෙන මැද එකට න්‍යෂ්ටිය සාපේක්ෂව ගොඩක් පොඩි. මේ තියෙන ශක්ති මට්ටම් මේක අපි හඳුන්වනවා පළවෙනිම ශක්ති මට්ටම K කියලා, දෙවෙනි ශක්ති මට්ටම L, තුන්වෙනි ශක්ති මට්ටම M, හතරවෙනි ශක්ති මට්ටම N කියලා අපි හඳුන්වනවා. මේ ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන තියාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. නිශ්චිත ප්‍රමාණයක් තියෙනවා. ඊට වඩා ඉලෙක්ට්‍රෝන දාන්න බැහැ මේ ශක්ති මට්ටම් වල. එතකොට ඒ ප්‍රමාණය තමයි ශක්ති මට්ටම උපරිම තිබිය හැකි උපරිම මම ඉලෙක්ට්‍රෝන කැටිය ලියනවා ඉලෙක්ට්‍රෝන ගන්න 1 K 2 L 3 M 4 N K L M N කියලා තමයි මේ 1 ඉඳලා 4ට වෙනකන් හඳුන්වන්නේ. පළවෙනි එකේ උපරිම ගාන 2යි, L දෙවෙනි එකේ 8යි, තුන්වෙනි එකේ 18යි, හතරවෙනි එකේ 32යි. ඔහොම තමයි තියාගන්න පුළුවන්. ඒතකොට පළවෙනි එකේ දෙකකට වඩා අපිට දාන්න බෑ. දෙකකට වඩා තුන්වෙනි ඉලෙක්ට්‍රෝනේ වැටෙනකොට ඒක වැටෙන්නේ දෙවෙනි ශක්ති මට්ටම. ඒක තමයි ඔකෙන් අදහස් කරන්නේ. එතකොට අපිට ඊළඟ කතා කරන්න තියෙන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියද්දි වැදගත් වෙන කාරණාව තමයි පරමාණුක ක්‍රමාංකය සහ ස්කන්ධ ක්‍රමාංකය. ස්කන්ධ ක්‍රමාංකයටත් වඩා අපිට වැදගත් වෙන්නේ පරමාණුක ක්‍රමාංකය කියන එක. පරමාණුක ක්‍රමාංකය කියන්නේ මොකක්ද? පරමාණු ක්‍රමාංකය කියලා කියන්නේ පරමාණුක ක්‍රමාංකය. මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා ඇටොමික් නම්බර් කියලා. ඒ කියන්නේ හැම ඇටම් එකකටම ආවේනික වෙච්ච අංකයක් තියෙනවා. ඒක තමයි මේ ඇටොමික් නම්බර් කියලා කියන්නේ. මේක අපි සංකේතවත් කරනවා Z අකුරෙන්. ඊළඟට ස්කන්ධ ක්‍රමාංකය. ස්කන්ධ ක්‍රමාංකය අපි හඳුන්වනවා A කියන සංකේතයෙන්. මොනවාද මේ? පරමාණු ක්‍රමාංකය කියලා කියන්නේ පරමාණුවක තියෙන ප්‍රෝටෝන ගණන. මුළු ප්‍රෝටෝන ගණන. P කියන ප්‍රෝටෝන ගණන. ස්කන්ධ ක්‍රමාංකයේ තියෙන ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වල එකතුව. මේ තමයි මේකේ තියෙන වෙනස. එතකොට අපි X කියලා පරමාණුවක් ගත්තොත් මේ පරමාණුවේ පරමාණු ක්‍රමාංකය ලියන්නේ මෙතන Z, ස්කන්ධ ක්‍රමාංකය ලියන්නේ මෙතන. මේක තමයි නීතිය ඒව ලියන විදිය. උදාහරණයක් ගත්තොත් අපි සෝඩියම් කියලා සෝඩියම් වල පරමාණු ක්‍රමය වෙන්නේ 11යි. එතකොට මේක යටි ලියනවා ස්කන්ධ ක්‍රමාංකය මෙතනින් ලියනවා 35යි කියලා අපි හිතමු. මට හරියට මතක නැහැ 35යි.
නම් ඔහොම. මේක පරමාණු ක්‍රමාංකය, මේක ස්කන්ධ ක්‍රමාංකය. ওই විදිහට තමයි ඒ දෙක ලියන්නේ. මේ දෙක ගොඩක් වැදගත් වෙනවා අපේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියද්දි. ඉලෙක්ට්‍රෝන තව එකක් තමයි මේ ප්‍රෝටෝන ගණනේ මේකේ කියන්නේ. මේ ප්‍රෝටෝන ගණන සමානයි හැම වෙලේම ඉලෙක්ට්‍රෝන ගණනට. ඕනම පරමාණුවක ප්‍රෝටෝන ගණන ඉලෙක්ට්‍රෝන ගණන සමානයි කියන එකත් මතක තියාගන්න. ඔය ටික තමයි ඕනේ. දැන් අපි කොහොමද මොකක් හරි පරමාණු දැන් මම කිව්වා සෝඩියම් වල 11 කියලා. මම කොහොමද ඒක කිව්වේ? කොහොමද අපි ඒක දැනගන්නේ? ඒකට තමයි අපිට ආවර්තිතා වගුව ඕන වෙන්නේ. ආවර්තිතා වගුව මම මේ වෙලාවේ මුලින්ම මේ වැඩිපුර කතා කරන්නේ නැහැ. ඔයාලා සරල අදහසක් ගන්න මම ඒක අඳින්නම්. මේකට අපි සින්දු එහෙම හදාගෙන තියෙනවනේ මතක් වෙන්න මම ඒවා කියලා දෙන්නේ නැහැ ඔයාලා දන්න. ඊළඟ එකේ බලමු අපි හොඳේ. nitrogen oxygen fluorine neon sodium magnesium aluminium silicon phosphorus sulfur chlorine argon potassium calcium hi hello little Benny බොනකොට නානකොට කනකොට නානකොට ඔයාගේ ෆොටෝස් නියමයි නංගි මගේ අල්ල සිප පනසනසන කෙල්ල අර කොල්ලට කැමතිද ඕක නේද සින්දු ඔක එක එක පැතිවල එක එක විදිහට කියනවා අපේ පැත්තේ කියන්නේ අපි ඒ කාලේ පාඩම් කරේ ওই විදිහට තමයි දැන් නම් වෙනස් වෙලත් ඇති ගත්තොත් මේකේ තියෙනවා අපි මේ පැත්තට මේ හරහට තියෙන පේලිය වලට අපි කියනවා මොනවාද ආවර්ත කියලා. ආවර්ත මෙතන තියෙනවා 1 2 3 4. ආවර්ත 4යි. පල්ලෙහාට මේ පැත්තට තියෙන ඒවාට අපි කියනවා සිරස් අතට ඛණ්ඩාංක කියලා. ඛණ්ඩාංක කීයක් තියෙනවද මෙතන 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. ඇයි මම මේ පැත්තේ මේම ලියලා අර පැත්තේ මේ ඒ අංක වලින් ලිව්වේ. මෙතන රෝමන් අංක ලියලා මේ පැත්තේ අණු අංක දැම්මේ සාමාන්‍ය එහෙම තමයි ලියන්නේ. ඛණ්ඩ අංක ලියද්දී වරම තමයි ලියන්නේ. ආවර්ත ලියන්නේ කාණ්ඩ අංක. කාණ්ඩ අංකය කියලා තමයි මේකට කියන්නේ. එතකොට පරමාණු ක්‍රමාංකය කියලා දෙන්නේ මේ ආවර්තිතා වගුවේ අපිට පිහිටීම හොයාගත්තා නම් පරමාණු ක්‍රමාංකය හොයාගන්න පුළුවන්. මේ පරමාණු ක්‍රමාංකයේ පිළිවෙලට තමයි ආවර්තිතා වගුව හදලා තියෙන්නේ. ඒ කියන්නේ හයිඩ්‍රජන්ගේ පරමාණු ක්‍රමාංකය 1යි. හීලියම්ගේ 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි ඔහොම 10යි ඔහොම පිළිවෙල නෙමෙයි දින 11 සෝඩියම්ට ආවා 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි වලට 20ක් ගැන විතරනේ තාම තියෙන්නේ ආවර්තතාව වගුව තව දිගයි හොඳේ මෙතන 20යි වලට O level මට්ටමින් තියෙන්නේ එතකොට ඔහොම ගත්තාම දැන් මං අහුවොත් ඕනම එක ඔයාලට පරමාණු ක්‍රමාංකය හොයාගන්න පුළුවන්. ෆොස්ෆරස් වල කීයද? 15යි. ඔයාලට මතක හිටින්නේ නැත්නම් ওই විදිහට ආර්ධව කටුවල ලියාගෙන හොයාගන්න පුළුවන්. මතක හිටිනවා ටිකක් අපි ප්‍රැක්ටිස් කරත්. එතකොට ආවර්තය මොකද්ද? කාණ්ඩාංකය මොකද්ද කියලා අපිට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියුවාම ඉලෙක්ට්‍රෝන වින්‍යාසයෙන් හොයාගන්නත් පුළුවන්. අපි ඒක කොහොමද කියලා බලමු. මුලින්ම අපි උදාහරණයක් ගමු සෝඩියම්ම ගමුකෝ සෝඩියම් පරමාණු ක්‍රමාංකය කීයද 11යි ඔන්න ඒක ලියාගත්තා කොහොමද දැන් මේකේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්නේ එක් ශක්ති මට්ටමෙන් ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන පිරෙන විදිය තමයි මේකෙදි ලියන්නේ පළවෙනි ශක්ති මට්ටම K ඒකෙදි මම මෙතනින් අර කඳින්නම් 2යි 3යි 4යි ඔහොමනේ තියෙන්නේ K L M N K වලට පිරෙනවා මුලින්ම 2යි. මෙතන 11ක් තියෙන හින්දා ඔන්න පළවෙනි එක 2යි. ඊළඟට L වලට 8යි. 8ක් පිරුණොත් මොකද වෙන්නේ? 8යි 2යි ඔක්කොම 10යි. අවුලක් නැහැ 8ම පුරවන්න පුළුවන්. ඒත් එකක් ඉතුරුයි. ඒක මොකද අපි කරන්නේ? ඒක මේකට පුරවන්න පුළුවන් දෙවෙනි එකට බෑ. 8 පිරීලත් ඉවරයි. පළවෙනි එකේ දෙකත් ඉවරයි. ඊළඟ එකට තමයි පුරවන්නේ. ඒ කියන්නේ M. M වල 18ක් දාන්න පුළුවන්. ඒතර එකක් දාන්න පුළුවන්. ඒ හින්දා එකයි. ඔන්න තියෙනවා. එතකොට මෙතන මේක ගත්තොත්
මේක K වලට පිරිච්ච එක, මේක L වලට පිරිච්ච එක, මේක M වලට පිරිච්ච එක. මෙතන පෙන්වන්නේ ආවර්ත. ඔය තියෙන ආවර්ත ගාන. ආවර්ත අංකය. කීයද? 3යි. 1යි 2යි 3යි. ආවර්ත 3 තුන්වෙනි ආවර්තන සෝඩියම් තියෙන එක තමයි ඔතන පෙන්නන්නේ. මේ 1 කියන්නේ කාණ්ඩාංකය. ඒ කියන්නේ අන්තිම අවසාන ශක්ති මට්ටමේ පිරිච්ච ඉලෙක්ට්‍රෝන ගාණෙන් අපිට පෙන්වන්නේ කාණ්ඩ අංකය. මේක නම් 1යි. බලන්න සෝඩියම් තියෙන්නේ පළවෙනි කාණ්ඩයනේ. ඔව්. එහෙම ඕනම එකක ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඔය විදිහට ලිව්වහම ඔය දෙක හඳුන්වලා දෙන්න පුළුවන්. කාණ්ඩාංකය කීයද උඩ? 1යි. අපි බලමු ඊළඟට ෆොස්ෆරස්. කීයද? 15යි. පළවෙනි එකට 2යි පිරුණා. ඊළඟට 8 පුරන්න 8යි 2යි 10යි. ඊළඟට 18ක් පුළුවන්. එතකොට 8යි 2යි 10යි. තව 5ක් ඉතුරුයි. 5ම පුරවන්න පුළුවන්. එතකොට ආවර්ත 3යි කාණ්ඩ අංකය 5. හරිද බලන්න? 5. හරිනේ. ඒ වගේ ඊළඟට අපි දාමු ලොකු එකක් ටිකක්. ආගන් වලට බලමු. ඇයි මේ නියෝන් ආගන් හීලියම් මොනවාද? උච්ච වායු කියලා කියනවා. ඒකේ තේරුම තමයි උපරිම ප්‍රමාණයක් පිරීලා තියෙනවා කියන එක. ආගන් කියන්නේ කීයද? 18. ලියුවත් දෙකක් දැම්මා 8ක් දැම්මා 10යි. තව 10ක් දැම්මම තව 8ක් ඉතුරුයි. ඊළඟ එක 18 හින්දා 8ම පුරවන්න පුළුවන්. ඔන්න. ඔක්කොම ටික පිළි. අපි ආගන් නැතුව ආගන් වල ඒ විදිහට තමයි තියෙන්නේ. අපි මේව කරමුකෝ මේ තුන්වෙනි එකට 18ක් දෙනවා මේකට තව ඉලෙක්ට්‍රෝන දාන්න පුළුවන්. ඒකෙන් වලට ඒක වෙන. නියෝන් වලට දාමු. කීයද නියෝන්? 10යි. 2යි 8යි 10 ඉවරයි. අර සම්පූර්ණයෙන් පිරෙනවා කියන එක තමයි ඒක අදහස් කරන්නේ උච්ච වායු වල. ඉතින් මෙහෙම හැම එකකටම අපිට ලියන්න පුළුවන්. අපි ලියමු අමාරු එකක් විදිහට පොටෑසියම් කැල්සියම්. පොටෑසියම් කියන්නේ 19. 2යි 8යි 10යි. තව 8ක් දැම්ම 18යි. ඒක වෙන්නේ 18ක් කියලා අපි දැම්මට එතන 18ක්ම පුරවන්නේ නැහැ. සාමාන්‍යයෙන් 8යි පුරවන්නේ. 8න් පස්සේ අපි ඊළඟ එකට යනවා. ඒක තමයි විදිය. ඒ කියන්නේ 8ක් මේකට 18ක් දාන්න පුළුවන්. ඒ වුණාට 18ක් පිරෙන්නේ නැහැ. 8ක් පුරුණාම ඊළඟ එකට යනවා. පොටෑසියම් වල එතකොට 2යි 8යි 8යි 18යි තව දෙකක් තියෙනවා. 2යි. දැන් මෙතකොට මේකත් සම්පූර්ණයෙන් පීලා කියලා තමයි අපි 18 වුණාට අදහස් කරන්නේ. මේක 8යි. කැල්සියම් 20. සෝරි මේක 1යි 19යිනේ. 2යි 8යි 10යි 18යි 19. මේක තමයි 2යි 8යි 8යි. එතකොට මෙතනට දෙකක් ආවම 20යි. ඔහොම තමයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අපි ලියන්නේ. මේ කොහොමද අපි පරමාණු ඇන්ද සෝඩියම් අඳිමු. න්‍යෂ්ටිය පළවෙනි ශක්ති මට්ටමට 2යි. ඊළඟ ශක්ති මට්ටමට 8යි. මේ මෙහෙම ළඟ ළඟ තියෙනවා කියලා ගන්නෑ මම නිකන්. ඒතර 6 8ක්. අවසාන ශක්ති මට්ටමට 1යි. ඔය විදිහට තමයි තියෙන්නේ. අපි ආවර්තිත වග කතා කරද්දී බලමු මේවෙන් අපිට හොයාගන්න පුළුවන් ලක්ෂණ මූලද්‍රව්‍ය වල එක එක ලක්ෂණ. දැන් මේ ඉලෙක්ට්‍රෝනය එළිය තිබ්බට අන්තිම එකේ 1යිනේ තියෙන්නේ. එතකොට ඒකට ඒ වුණාට දාන්න පුළුවන් තව 8ක්. එතකොට ඒක යා වැඩි තියාගන්න කැමති නෑ. ඒක යා අයින් කරන්න කැමති වැඩිපුරම. ඒවා අදහස් වෙන්නේ කොහොමද කියලා අපි ආවර්තිත වග කතා කරද්දී බලමු. එතකොට 1යි 8යි 8යි අපි ලොකු එකක් ගන්නවා. මේක දැන් අපි සෝඩියම් ඇන්දනේ. මේක සෝඩියම් වල එක. අපි පොටෑසියම් වල අඳිමු. 2යි 8යි 8යි 1යි. 2 හරි දෙවෙනි එකේ 8 හරි තුන්වෙනි එකෙත් 8ක් තියෙනවා. 8යි. එතකොට අන්තිම එකට එකක් එනවා. කැල්සියම් වල නම් අන්තිම එකට තව එකක් එනවා. ඔහොම තමයි ඉතින් තියෙන්නේ. නියෝන් වල නම් 2යි මේකයි 8යි. නියෝන් වල 2යි 8යි. එතකොට අපි අනිත් දෙක නැකුවොත් නියෝන් වෙනවා. මම හිතනවා ඔයාලට මෙහෙම කරාම හොඳටම තේරෙනවා කියලා.
ඒතර ලේසියෙන්ම ලියා ගන්න පුළුවන් විදිහ තමයි මුලින්ම ආවර්තාවක පාඩම් කරගන්න. ඊට පස්සේ පිළිවෙලට අංක ටික දාගන්න. අංක ටිකට දාගෙන ඔයාගෙන් අහන මූලද්‍රව්‍ය තියෙනවනේ මූලද්‍රව්‍යයේ ආවර්තාවක ගොඩායත් අංකය මොකක්ද කියලා මතක් කරගන්න. ඒකට අපි කියන පරමාණු ක්‍රමාංකය කියලා. ඒ අංකයට අදාළව මේ හතර මතක තියාගන්න කීයද වැටෙන්නේ කියලා. පළවෙනි එකට 2යි, ඊළඟ එකට 8යි, ඊළඟට 18යි, ඊළඟ 32යි විදියට පුරවගෙන යන්න තමයි තියෙන්නේ. ඒ පුරවද්දි මෙහෙම ලියාගෙන යන්න. එච්චරයි. ඒක සරලයි. පටල ගත්තේ නැත්තම්. ඉතින් ඕක තමයි අද